අයිබෝන් මගේ ළමයිනේ මං අද හිතුවේ ආගම සන්දේ කියලා දෙන්න කියලා. ඉතින් ආගම සන්දේදී මොකද සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. සන්ධි වෙන පද දෙකේ පසු පදයේ මුලට අලුතින් හල් අකුරක් එන එක තමයි මේ සන්ධියේදී සිද්ධ වෙන්නේ. මොකද්ද? ආගම සන්දේදී සිද්ධ වෙන්නේ සන්ධි වෙන පද දෙකේ පසු පදයේ මුලට අලුතින් හල් අකුරක් ආගමය වෙනවා. මෙහෙම අලුතින් එකතු වෙන අකුරු 3යි තියෙන්නේ. ඒ තමයි හල් වයන්න, හල් යයන්න, හල් රයන්න. මොනවාද අකුරු තුන? හල් වයන්න, හල් යයන්න, හල් රයන්න. මම මුලින්ම ගන්නම් කටුවල කියන වචනය. මේ කටුවල කියන වචනය විසන්ධි වෙන්නේ කටු දන අල කියලා. කටු දන අල කියලා. එතකොට පළවෙනි පදේ කටු, දෙවෙනි පදේ අල. මේ දෙවෙනි පදේ මුලට මෙන්න මෙතෙන්ට තමයි හල් අකුර ආගමය වෙන්නේ. හරි, දැන් එතකොට බලමු මේ කටුවල කියන වචනෙට නැත්තම් දෙවෙනි පදයේ මුලට මොන අකුරද ආගමය වෙන්නේ කියලා. මේ කටුවල කියන වචනේ බලන්න ව අකුර තියෙනවා. මේ ව අකුර ඇතුලේ හැංගිලා ඉන්න හල් අකුර තමයි අපි මෙතෙන්ට අරගෙන එන්නේ. කවුද එතකොට මෙතන හැංගිලා ඉන්න හල් අකුර? අල් වයන්න තමයි හැංගිලා ඉන්නේ. ඉතින් හරි, දැන් මේ අල් වයන්නයි අයන්නයි එකතු කරාම අපිට ව අකුර නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා කටුවල කියන වචනේ කොහොමද නිර්මාණය වුනේ කියලා. හරි, මම යනවා ඊළඟ උදාහරණයට. ඊළඟට මම ගන්නේ දෙයාකාර කියන වචනය. මොකද්ද ගත්තේ? දෙයාකාර කියන වචනය මේක විසන්ධි වෙන්නේ ළමයි දෙ දන ආකාර කියලා. දෙ දන ආකාර. එතකොට දෙවෙනි පදේ තමයි ආකාර. මේ ආකාර කියන එකේ මුලට තමයි මෙන්න මෙතෙන්ට තමයි හල් අකුර ආගමය වෙන්නේ. හරි, එතකොට අපි බලමු මේ දෙයාකාර කියන වචනේ ආකාර කියන පදයට මුලින් එන හල් අකුර මොකද්ද කියලා. දැන් මේ දෙයාකාර කියන වචනේ යා අකුර තියෙනවනේ. යා අකුර ඇතුළේ හැංගිලා ඉන්න හල් අකුර. ඒ කියන්නේ හල් යයන්න මෙතෙන්ට ගන්නවා. ඊට පස්සේ මේ හල් යයන්නයි ආයන්නයි එකතු කරගෙන යා අකුර නිර්මාණය කරගෙන දෙයාකාර කියන වචනය නිර්මාණය කරගන්නවා. ඊළඟ උදාහරණයේ විදිහට මම ගත්තේ නිරුදක කියන පදය. නිරුදක කියන පදය විසන්ධි වෙන්නේ ළමයි නි දන උදක කියලා. නි දන උදක. පළවෙනි පදේ නියන්න, දෙවෙනි පදේ උදක. එතකොට මේ දෙවෙනි පදේ මුලට තමයි හල් අකුර ආගමය වෙන්නේ. මේ නිරුදක කියන පදේ රු අකුර තියෙනවනේ. මෙන්න මේ රු අකුර ඇතුලේ හැංගිලා ඉන්නවා හල් රයන්න. හල් රයන්න කියන හල් අකුර හැංගිලා ඉන්නවා. ඉතින් මෙන්න මෙතන දෙවෙනි පදේ මුලට අපි ගන්නේ කවුද එහෙනම්? එතන හැංගිලා ඉන්න හල් රයන්න. ඊට පස්සේ මොකද කරන්නේ? හල් රයන්නයි උයන්නයි එකතු කරලා රු අකුරු නිර්මාණය කරගෙන නිරුදක කියන පදය නිර්මාණය කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට ආගම සන්ධිය හොඳට තේරෙනව නේද?